ඕන කෙනෙක් ඕන තැනක අඳුර ගන්නවනවාව දැක්කහම ඒ ආදරේ තියෙනවා. කඩිය කිව්වොත් දන්නෝ. කඩිය කිව්වොත් ආයේ නේද? ඒ අර ඒක රෙජිස්ටර් වෙලා තියෙන්නේ දැන්. ඒක ආයේ අමතක වෙන්නේ නැහැ. මේ මිනිස්සු ඕන කෙනෙක් අතරට ගියාට පස්සේ තාමත් ඒ මතකය තියෙනවා. ඉතින් ඒක තමයි වටින්නේ අය දැන් නිර්මාණ එනවා. ශිල්පිනියන් එනවා. හැබැයි ඉතින් ඔය වගේ පැවැත්ම අඩුයිනේ. පැවැත්ම තියාගන්නනේ අමාරුනේ. ඔව්. දැන් එන්න නම් ඕන්තරම් මාර්ග තියෙනවා. හරි ලේසියිනේ. සමහර සංගීත ප්‍රසංග වල මගේ අර කටවුට් දානවා කටවුට් වල දාන්නේ කඩියා මහේෂ් ජයසිංහ. කඩිය කියලා ඉස්සලා දාන්න. ඉස්සලා. කැසට් කීයක් විතර කරාද? මම කැසට් 4ක් කරා. කරා. එකක් එච්.එස්. පෙරේරා අර නැවුගල්ලන් බෑන්ඩ් මුනිසිපාලිටි එච්.එස්. පෙරේරා මහත්තයා කරා. කඩිය කියලා කැසට්. එයා තමයි පළවෙනි කැසට් එක. එයා තමයි ගීතේ ලිව්වේ. දැන් ගායනා කරන්නේ නැද්ද? නැසෙත් සිං කරනවා. පොඩි කොටසක් කියන්නකෝ. කමන්නේ නැද්ද? කමන්නේ. කොටසක් නෙමෙයි ඔක්කොම හරි කියනවා නම් අපි කමද? පිරිසිදු හදකින් ගෙනෙන ආදරේ නැත කිසි දිනකදී වෙන් වී යන්නේ මා හැර යන්න එපා ලසන සිත් තැති අපේ ආදරේ මා හැර යන්න එපා ලසන සිත් තැති අපේ ආදරේ ඔබ මට කඳුලක් හිමි කරලා අඳුරු ලොවක මා තනි කරලා මට වේදනාව උරුම කළේ ඇයිද කිව මැන කුමාරියේ පිරිසිදු හදකින් ගෙනෙන ආදරේ නැත කිසි දිනකදී වෙන් වී යන්නේ මා හැර යන්න එපා ලස්සන සිත් තැති අපේ ආදරේ. මේක සංගීතය කරේ ඉරාන් ජයසිංහ අපේ පුතා. පොඩි කඩියා. පොඩි කඩියා දැන් කොහෙද? දැන් ඉතාලියේ. ඒ දැන් මේ එයා හුඟක් සංගීතයට සම්බන්ධලා වැඩ කරා නේද? එයා මියුසික් මට ගීත ගීපයම සංගීතය සැපුවා. ඊට පස්සේ ඉතාලිය යවුවා. ඉතින් එයා ආසාවෙන් හිටියා යන්න කියලා. එයා ඊට පස්සේ ගියා. දැන් මේ ඔය ගීතය ගැන කියපු ගීත ගැන කතා කරමු. මේ කවුද ඔය ගීත ඔය ලියන්නේ? ගොඩක් ගීත ලිව්වේ සුමිත් ප්‍රනාන්දු එක තමයි ලිව්වේ. ඒ කියන්නේ මගේ අදහස මම කිව්වා. එයා ලියලා දුන්නා. ඊට පස්සේ ඉරාන් තමයි සංගීතේ මියුසික් කරේ. ඉරාන් ලංකාවේ හිටියා නම් හොඳ වැඩ ටිකක් කරන කෙනෙක්. ඔව්. හොඳ දක්ෂයෙක්. ඉතාලියට පැනගත්තා. මොකද එයාගේ ගොඩක් ආසාවක් තිබුණා. ඉතින් අර දැන් අර කලාකරුතු මේ පොඩක් අඩුවේනේ. ඉතාලියේ අපි දුව ගාවින්. ලොකු දුවද? පොඩි දුව. ලොකු දුව ඉන්නේ පින්ලන්තේ. එතකොට ඉරෝමා ඉරෝමා තමයි ඉතාලියේ ඉන්නේ. එයා ගාව තමයි අපි ඉරාන්නේ ඉන්නේ. ඉරෝමා ටික නිරූපණ ශාස්ත්‍රයේ හැම හිටියේ. ගොඩක් එයා සම්බන්ධ වුණා නේ. ගොඩක් හිටියා. තුන්දෙනා මම ඒ වැඩසටහන ඔක්කොම දැම්මා. ඒ වුණාට ඉතින් ඉදිරිය ගැන හිතන රට යවුවා.